ඔය පොලිස්කාරයෙක් දාපු එකක් වෙන්න ඇතිනේ. ලෝයට ගහලා නඩු පොලිස්කාරයා රිමාන්ඩ් උනේ. පොලිස් නිලධාරියෙක්නේ. කාර්යයක් නෙවෙයි මේ රටේ පොලිස් නිලධාරිනේ ඉන්නේ. සාමාන්‍ය මිනිස්සු හැතරන විදිහක් තියෙනවනේ. බුදුහාමුදුරන්ටත් එහෙමයි. ගල්කිස්ස උසාවිය ඉස්සරහ නීතිඥවරයෙක් පවත්වපු කුණුහරුප සංදර්ශනය සම්බන්ධව මේ වෙනකොට මුළු ලංකාවම දැනුවා. ඒ විදිහට කුණුහරුප කිය කෑ ගහපු නීතිඥ මහත්තයාගේ නම තමයි ගුණරත්න වන්නිනායක. හැමෝම මෙයා ගැන කතා වෙනකොට සිවිල් සමාජ හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ශාන් ගණේගොඩ මේ නීතිඥවරයාට කෝල් එකක් ගන්නවා. කෝල් එක අරන් අහනවා මේ සිද්ධිය සම්බන්ධව. උසාවිය ඉස්සරහා ගමේ නාකි අංකල් කෙනෙක් බීලා ගෙදර එන ගමන් පාර දෙපැත්ත ගෙවල් වලට ಜಾති අමතගෙන එනවා වගේ හැසිරුණාට මේ ගත්ත කෝල් එකේදී නම් හරිම සංසුන්ව තමයි කතා කළේ. අපි කවුරුත් වීඩියෝ එකේ දැකපු නැති කතාවක් තමයි මේකෙදි මෙයා කියන්නේ. ඒක ඉවරනකම් අහලා අපි මේ කතාව කරමු. ගුණරත්න වන්නිනායක ලෝය නේද? ඔව්. මම සිවිල් සමාජිකයාකාරී ශාන් ගණේගොඩ කතා කරන්නේ. ඔව්. දාර වීඩියෝ එකේ යනවා මේ Facebook වල මෙතනම ගේපුවාවයි. ගේපුවා ලෝය කෙනෙකුට ගහලා ගැහුවයි කියන වීඩියෝ එක සංසරණය වෙන්නේ ඔබතුමා කලාකාරී විදියට හැසිරෙන එකක් තමයි යන්නේ උසාවි භූමියේ. ඔව්. නමුත් මේ ඒක ඔය පොලිස්කාරයෙක් දාපු එකක් වෙන්න ඇතිනේ. ලෝයට ගහලා නඩු පොලිස්කාරයා රිමාන්ඩ් උනේ. පොලිස් නිලධාරියෙක්නේ. කාර්යයක් නෙවෙයි මේ රටේ පොලිස් නිලධාරිනේ ඉන්නේ. පොලිස් නිලධාරිය යුනිෆෝම් පිටිම රිමාන්ඩ් උනා. ඔව්. යුනිෆෝම් එකෙන් ගල්ලා ඊට පස්සේ මේ සිද්ධිය ප්‍රදේශකාරතුමාට අරන් ගියා. ඊට පස්සේ එහෙම නිලධාරියෙක් ආවා. පැමිණිල්ල කරුවාම අරන් ඇවිල්ලා රිමාන්ඩ් කරුවා. ඔව් ඔබතුමා අර කෝල් එකක් ගන්න කාටද මේ නීතිඥ මහත්මයා? නෑ මං ඒක පොලිස් පත්තුමාට දැනුම් දෙන්නයි. ඔව්. පොලිස් මේ පොලිස් භාර අමතිවරයාට බායකටයි දැනුම් දෙන්න තමයි කෝල් ගන්නේ. ඒ අධිකරණ භූමියේ පරසු වචනේන්නේ ඔබතුමා එතන කතා කරන්නේ. ඒ සිද්ධියට වෙනස් තත්ත්වයක් නේ තිබුණේ. මිනිහෙකුට ගැහුවාම ලෝය කෙනෙකුට අමුමේ ගැහුවාම සාමාන්‍ය මිනිස්සු හැතරන විදිහක් තියෙනවනේ. බුදුහාමුදුරන්ටත් එහෙමයි. කියන්නේ ඔබතුමා එතන අධිකරණ භූමියේ හැසිරිච්ච විදිහ හරි කියන එකද ඔබතුමා කියන්නේ? නෑ එහෙම කියන්නේ ඉතින් ප්‍රශ්නයක් තියෙනවා ඉතින් විනය ක්‍රියාමාර්ගය ගනි. විනය ක්‍රියාමාර්ගය. දැන් මොකක් හරි ඉතින් මට මං අසාධාරණ කිව්වා නම් ඔව් ඒක මට ගනි. ඒක බලමු අපි ඉතින්. නීතියේ පැත්ත නෙවෙයි විනය ක්‍රියාමාර්ගය. ඕන එකක් ඉන්නේ ගත්ත දෙන්න ප්‍රශ්න නෑ. අපි බලන්නේ ලෝයස්ලගේ ආරක්ෂාව බලන්නේ. කවුද අර ඔබතුමා ඒ ක්ලාස්මේට් කියලා කියන්නේ එතන? කවුද? ඔබතුමා කියන්නේ මගේ ක්ලාස් එකේ මෙහෙමයි. ඇයි ඔබතුමා විස්තර අහන්න ඕනේ? ඒක රටම බලන් ඉන්න මේ වැරදි පූර්වාදර්ශයක් අධිකරණයක තිබිච්ච පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එක්ක පොලිස් නිලධාරී රාජකාරී කරන එක ওই විදිහට මේ වෙනකොට ගැහුවයි කියලා ඔබතුමානේ කියන්නේ. කවුරුවත් දැක්කේ නැහැ මේ වෙනකන් සමාජ මාධ්‍යවත් අපි දැක්කේ නැහැ පහර දීමක් එතන වෙනවා කියන එක. හරි ඔබතුමාගේ මතේ මේක දැන් නඩුකාරතුමා රිමාන්ඩ් කරන්නේ ඇයි? රිමාන්ඩ් කරන්නේ ඉතින් ඔබතුමා එතන අර හැසිරෙන විදිය බලන්නකෝ. නෑ නෑ මං හැසිරෙන විදියට ඉස්සෙල්ලා පහරක් නුදුන්නා නම් ඇයි රිමාන්ඩ් කරන්නේ? ඒක ඉතින් මම දන්නේ නැහැ. ඒක ඒක නෑ ඒක මට ප්‍රශ්න කරන්න බෑ. අධිකරණ කියාවලිය සම්බන්ධව ප්‍රශ්න කරන්න මට බෑ. මේ පොලිස් නිලධාරියෙක් නෙවෙයි මගේ ප්‍රශ්න කරන්නේ. පොලිස් නිලධාරියෙක් නෙවෙයි මම සිවිල් සමාජ ක්‍රියාකාරී කෙනෙක්. මම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට මාරගෙන මම දෙවිය මහත්මයා. දහරගල් ඒවා වෙනත් දෙයක් නේ මම අහන්නේ මේ ප්‍රශ්නෙට දාලා නීතිඥ මහත්තයා. අපි දෙන්න. දැන් මේ කතාව අපි දෙන්නට වැඩක් නැහැ. ඔක වෙනත් පැත්තකට ඔබතුමා යමු කරන්න හැදුවා කියන එක තමයි අපිට නම් පේන්නේ. හරි ඒක ඉතින් ඔබතුමාට මතේ ඉන්නේ. එමුණ රිමාන්ඩ් කරන්න හේතුවක් නැහැ නේ බොරුවක්. හරි. මේක අහනකොට ඔයාලට තේරෙනවා මේක කොච්චර සංසුන්ව කතා කරත් මේ නීතිඥ මහත්තයා පොලිස් නිලධාරියට කතා කරන්නේ පොලිස් කාර්යය කියලා. ඉතින් ඒ වෙලාවේදී මේ ශාන් ගන්නකොට අහනවා පොලිස් කාර්යෝ නෑ නේද අපේ පොලිසියේ ලංකාවේ ඉන්නේ පොලිස් නිලධාරියෝ නේද කියලා. ඒ වෙලාවේ මෙයා පොඩ්ඩක් ඒකට පස්ස ගහනවා. ඉතින් ඊට පස්සේ මෙයා කියන්නේ පොලිස් නිලධාරියා කියලා. එයා අහන්නේ පොලිස් නිලධාරියා රිමාන්ඩ් උනේ කියලා. ඒක අපිටත් තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකද ඔයාලා දකින්න නැති මේ වීඩියෝ එකේ මෙයා කෑ ගැහුවේ මම පොලිස්පති වඳුරනවා පොලිස්පති මගේ ජූනියර් බැච් එකේ ආනන්ද විජේපාලට කතා කරන්න අරයට කතා කරන්න මෙයාට කතා කරන්න මම මුගේ පටි ගලවනවා මම මෝ මෙහෙම රිමාන්ඩ් කරනවා යුනිෆෝම් එකේ රිමාන්ඩ් කරනවා ඇතුළට දානවා ඒ වගේ දේවල් තර්ජනාත්මක දේවල් තමයි කිව්වේ. ඉතින් ඒතකොට අපිට සැකයි ඇත්තටම මේක නීතිය ක්‍රියාත්මක වෙලාද මේ විදිහට ඇතුළට ගියේ. එහෙම නැත්නම් මෙයාගේ තියෙන බලපුලුවන්කාරකමින්ද මෙයා ඇතුළට ගියේ කියන එකත් ලොකු ප්‍රශ්නයක් අපිට මේ වෙනකොට තියෙනවා. මේ විදිහට උසාවිය ඉස්සරහා යකා නැටුවයි කියලා අහනකොට මෙයා කියන්නේ සාමාන්‍ය මිනිහෙක්ට ගැහුවාම ඒ සාමාන්‍ය මිනිස්සයා හැසිරෙන විදිහට තමයි තමන් හැසිරුනේ කියලා. ඒ වගේම තමයි මෙයා තව කතාවක් කියනවා. මෙයා කියනවා බුදුහාමුදුරන්ට උනත් බුදුහාමුදුර හැසිරෙන්නෙත් එහෙමයි කියලා. මේ වගේ මිනිස්සු බලන්නේ බුදුහාමුදුරෝ ගාව ගැන හරි තමන් කරපු වැඩේ තමන් කරපු වැරද්ද සාධාරණීකරණය කරන්න.
බුදුහාමුදුරුවෝ කවදාවත් මේ වගේ දෙයක් කරන්න තියා මේ වගේ දෙයක් කරන්න කියලා කාටවත් කියන්නේවත් නැහැ. ඉතින් හැමෝටම කියන්නේ මෛත්‍රී කරන්න, Tamanට කරදරයක් කරත්, Tamanට මොන දේ කරත් මෛත්‍රී කරන්න කියන තමයි බුදුහාමුදුරුවෝ. ඉතින් ඔයාලා දන්නවා බුදුහාමුදුරුවන්ට ගල් පෙරලලා බුදුහාමුදුරන්ගේ ලේසෙලෙව්වත් බුදුහාමුදුරුවෝ ඒක සම්බන්ධව කෝපුණේවත් ඒක සම්බන්ධව වෛරයක් තියාගත්තේවත් නැහැ. උන්වහන්සේ හැම දෙයකටම මෛත්‍රී කරා, ඒ හැම දෙයකටම සමාව දුන්නා. ඉතින් ඒ වගේ උතුම් ආගමික නායකයෙක්වත් ගාවගෙන තමයි මෙයාගේ මේ කතාව සාධාරණීකරණය කරන්න හදන්නේ. රටක ලෝකෙක නීතියක් තියෙන්නේ කාට හරි කවුරු හරි ගැහුවොත් එහෙම නැත්නම් මොකක් හරි කරදරයක් කරොත් මොකක් හරි හිංසාවක් කරොත් ඒක නීති මාර්ගයෙන් විසඳගන්න. ඉතින් ඒකට තමයි මිනිස්සු සිවිලයිස්ඩ් වෙලා කියලා කියන්නේ. මේ කට්ටිය ඇවිල්ලා එහෙම ප්‍රශ්නයක් වෙච්ච එහෙම අසාධාරණයක් වෙච්ච කෙනෙක් නීති ඉස්සරහට ආපුවාම එයාලා වෙනුවෙන් කතා කරන් ඉන්න කට්ටිය. ඉතින් ඒ කට්ටියක් කෝප වුණාම හැසිරෙන්නේ මේ විදිහට නම් මේ කට්ටියකින් මිනිස්සුන්ට ඉෂ්ට වෙන යුක්තිය සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මිනිස්සු වෙනුවෙන් කතා කරගෙන ඉන්න කට්ටිය හැසිරෙන්නේ මේ විදිහට. මේ කට්ටිය මේ විදිහට වෛරී විදිහට තමයි හැසිරෙන්නේ. නීතිගරුකෝ නෙමෙයි හැසිරෙන්නේ. Tamanට ඒ වෙලාවට හැංගීම් එක තමයි හැසිරෙන්නේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මෙතනදී අහනවා පොලිසිය රාජකාරිය ගහන එක දිලා නෑ. ඇත්තටම පොලිසිය රාජකාරිය ගහන එක නෙමෙයි. පොලිසියටවත් වෙන කාටවත් එහෙම ගහන්න බෑ. ඒ වුණාට ඒකට මෙතුමා හැසිරෙච්ච විදිහ අන්තිම කැත. මොකද උසාවියක් ඉස්සරහා ඒ විදිහට කෑ ගහන එක හරියම කැත වැඩක්. ඒ වගේම තමයි ඒක නීතියට කරන උසාවියට කරන ලොකු අපහාසයක්. ඉතින් මේක නීතිඥවරුන්ගෙන් පැත්තෙන් බලපුවම නීතිඥවරුන්ට කරනත් ලොකු අපහාසයක්. නීතිඥවරුන්ගෙත් සම්පූර්ණ සායම යවන වැඩක් තමයි මෙතුමා මේ කරේ. ඉතින් මෙතුමා හැසිරෙච්ච විදිහ මුළු රටම දැක්ක. මුළු රටම මේකට බයිනවා. මුළු රටම මේකට විරුද්ධව අර පොලිස් නිලධාරියා වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා මේ වෙද්දි. මෙයා ආයෙම එයාව රිමාන්ඩ් කරේයි කියලා ඇහුවට මේ වෙද්දින් එයාව රිමාන්ඩ් එකෙන් නිදහස් කරලා තියෙනවා. එයාව අපපිට එළියට දාලා තියෙනවා. මේ පොලිස් නිලධාරියා අපපිට එළියට දානකොට එයාව පිළිගන්න විශාල ජනගහනයක් එතන රැස් වෙලා හිටියා. මොකද මිනිස්සු ඔක්කොම මේ නීතිය වෙනුවෙන් කටයුතු කරපු හරියට රාජකාරිය කරපු මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියා. අපිට මේ මෑත කාලේ නිතරම දකින්න ලැබිච්ච දෙයක් තමයි කවුරු හරි රාජකාරිය හරියට කරනවා නම් එයාට කොහෙන් හරි ප්‍රශ්නයක් එනවා නම් ඒක වෙනුවෙන් මිනිස්සු ඉදිරිපත් වෙනවා. මිනිස්සු පෙනී සිටිනවා. ඉතින් මේ සිද්ධියදිත් එහෙමයි වුනේ. මිනිස්සු ඔක්කොම මේ වෙනුවෙන් පෙනී සිටියා. ඉතින් කොහොම වුණත් මේ ගුණරත්න වන්නිනායක මහත්තයා කියන එයාට පල්ලැහැ බැජ් එකේ හිටපු ප්‍රියන්ත වීරසූරිය මහත්තයා ගුණරත්න වන්නිනායක මහත්තයාගේ පැත්ත අරන් නැහැ කියන එක අපිට පැහැදිලිවම පේනවා. මොකද මේ සිද්ධියට සම්බන්ධව ඒ වෙලාවේ ගල්කිස්සේ OIC වත් මේ වෙනකොට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක සම්බන්ධව විශාල විමර්ශනයකුත් මේ වෙද්දින් ක්‍රියාත්මක කරගෙන යනවා පොලිසිය විසින්. ඇත්තටම පොලිසිය ඒ දේ කරන එක හොඳයි. මොකද රාජකාරිය හරියට කරන මිනිස්සුන්ව රැක ගන්න ඕන. තමන්ගේ යාළුවෝ වෙනුවෙන් එහෙම නැත්නම් තමන්ට ඉස්සරහා වාසියක් ගන්න බලාගෙන තමන්ගේ රාජකාරිය හරියට කරන නිලධාරියා වෙනුවෙන් පෙනී සිටින් නැති කට්ටියට විරුද්ධව අනිවාර්යයෙන්ම ඇක්ෂන් ගන්න ඕනේ. මොකද හැමෝටම පැහැදිලි මෙතුමා කාට හරි කෝල් කරලා බලපෑමක් කරලා තමයි මේ පොලිස් නිලධාරියව ඇතුළට දැම්මේ කියලා. පොලිසිය වුණත් ලැජ්ජ වෙන්න ඕනේ මේ වෙලාවේ මේ වැඩේට සහයෝගය දීපු කට්ටිය තමන්ගේ සගයව නේද තමන් මේ පාවලා දුන්නේ කියලා. මොකද මෙතන මොනවා වුණත් මේ ලෝය ඇවිල්ලා කෑ ගහන්නේ මේ විදිහට කුණාර පීකියා නටන්නේ එයාගේ කනිෂ්ඨ ලෝය කෙනෙකුට සද්දයක් දැම්ම කියලා. එහෙම නැත්නම් එයාලට අවශ්‍ය ගරුණම්බෝ දුන්නේ නැහැ කියලා. ඉතින් මේ සිද්ධිය වුණේ බන්ධනාගාරය ඇතුලේ බන්ධනාගාරයේ බස් එක එනකොට ඒ බස් එක ඇතුළට ගන්න වාහනය අයින් කරන්න කියපු සිද්ධියත් එක්ක. ඉතින් ඇත්තටම මෙතනදී මේ පොලිස් නිලධාරියා කරලා තියෙන්නේ තමන්ගේ රාජකාරිය. තමන්ගේ රාජකාරිය කරන්න කියපු පොලිස් නිලධාරියාට මේ උසාවියේ වැඩ කරන ලෝයස්ලාගේ ලොකුකම පෙන්වන එක තමයි මෙතනදී වුනේ. ඉතින් ඒක වීඩියෝ එක බලපුව හැමෝටම පැහැදිලිව පෙවුනේ. ඉතින් කවුරුත් දැක්කේ නැහැ. ඒ පොලිසිය එක්කන කාටවත් ගහනවවත්. ඉතින් මේ වීඩියෝ එකේදීත් ඒ පොලිසියේ මහත්තයා ඉන්නේ හරිම සංසුන්ව මෙන්න මොකක්ද කියලා හිතාගන්න බැරුව එයාට බැනගෙන යනකොට මිනිස්සු ගොඩක් ඉස්සරහා බොහොම අපහසුයෙන් තමයි එතන ඉන්නේ. මොනවත් අපේ නිලධාරිය වගේ කරන්න ඕනේ. ඉතින් ඒකට මුළු රටේම කට්ටිය එකතු වෙලා තිනවා මේ වෙනකොට. මේ රටේ නීතිය හරියට හැමෝටම සමාන විදිහට ක්‍රියාත්මක වෙන දවසක් එනවා නම් ඒක තමයි අපේ රටේ ජයග්‍රහණයේ දවස. ඉතින් ඒකට මේක හොඳ අවස්ථාවක්. අපේ රටේ නීතිය හැමෝටම සාධාරණ විදිහට ඉෂ්ට වෙනවා කියන්න ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් අවස්ථාවක් මේක. ඉතින් ඒක ලෝය කෙනෙක් වුණත්, නඩුකාරතුමෙක් වුණත්, ජනාධිපති කෙනෙක් වුණත්, සාමාන්‍ය මිනිසෙක් වුණත් නීතිය හැමෝටම පොදුව හැමෝටම එක සමානව ක්‍රියාත්මක වෙනවා කියන එක අපි හැමෝටම ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හැදේ කියන බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් දෙයක්. මේ සම්බන්ධව ඔයාලට මොන හරි අදහස් ඇති ඔයාලට තියෙන අදහස් ඔක්කොම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපේ හාලියා YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.